සභාව කියනවා මේ මේ අයවැයේදී මහා භාණ්ඩාගාර සතුට ට්‍රිලියනයක් විතර ඉතුරුලා තියෙනවා. ඒක ලොකු දෙයක් කියලා විපක්ෂයක් කියනවා. මේ ප්‍රශ්නේ කොහොමද ආන්නේ? නෑ මම මේ විදියට දකින්නේ මොකද මම ආර්ථික විද්‍යාත්මකව ඒක දකින්නේ භාණ්ඩාගාරයේ ඉතුරු වෙන මුදලක් නැහැ. ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා ජාතික ගැටලු. එකක් තමයි ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට නැහැ. 1950 51 77 කියන අවුරුදු තුන හැරුණාම අර්බුදයේ ඇති වෙන තෙකුත් දැනුත් ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒකට තමයි කියන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟිය. වර්තන ගිණුමේ හිඟිය. වර්තන ගිණුමේ හිඟියක් තියෙනකොට මොනවත්වත් ඒ අවුරුද්දේ භාණ්ඩාගාරය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු ආණ්ඩු කළත් කවුරු රටේ ජනාධිපති වුණත් එදිනෙදා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ආදායමක් නැති වෙච්චාම හැමදාම දේශීය විදේශීය වශයෙන් ණය ගන්නම ඕනේ. ණය නොගත් ආණ්ඩුවක් නැතුව වගේම ණය නොගෙන කරන ආණ්ඩුවක් අනාගතයේදී ඇති වෙන්නේ නැහැ. උත්සාහ දරන්නේ මේ සියලු තාක්ෂණික කටයුතු වලින් හා අනපනත් වලින් උත්සාහ දරන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය 100%ට අඩු කරන්න. ඒතකොට හැමදාම 100%ක හිඟයක් තියෙනවනේ. කොහෙවත් අතිරික්ත જાතියක් ඉතුරුන් ට්‍රිලියන බිලියන ගණන් කියන්නේ හුදු මේ කතන්දර. ඒක නිසා අපි දැන් මේ රටක් වශයෙන් උත්සාහ දරිය යුත්තේ මේ ආදායමයි වියදමයි අතර තියෙන පරතරය මදිය හිඟය 100% දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 105ක් හෝ ඊට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යනවා. ඒ නිසා ඔය අතිරික්තයක් තියෙනවා එක එක ගිණුම් වල. කියන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා. 2.3%ක. ප්‍රාථමික ගිණුම කියන්නේ කුමක්ද? ප්‍රාථමික ගිණුම කියන්නේ රජයේ ආදායමෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්, අස්වැසුම ඇතුළු සානාධාර ඒ ඉදිරියදා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන භාණ්ඩා සේවා මිලදී ගත්තාම පොලි වියදම් හැර පොලිය දාන්න නැතුව අර වියදම් ටික දරුවාම ඉතිරි වෙන ප්‍රමාණයට තමයි කියන්නේ ප්‍රයිමරි account එක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා 2.4ක්. ණය පොලිය කිව්වට පස්සේ ඔන්න ජංගම ගිණුමේ හිඟයක් එනවා. ඉතින් මේ ජංගම ගිණුමේ හිඟිය තමයි ප්‍රශ්නේ. රටේ මේ අර්බුදයට අපි ප්‍රධානම ව්‍යුහාත්මක දිගුකාලීන හේතු දෙකයි. එකක් රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟිය. දෙක ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟිය. රටින් පිට ජාත්‍යන්තරයක. ඉතින් මේ සඳහා තියෙන උත්තර හතරයි ලෝකීය ආර්ථික විද්‍යාත්මක. ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න ඕනේ. ආණ්ඩුවේ වියදම අඩු කරන්න ඕනේ. අයවැය පරතරය හැකියතාක් අඩුවෙන් පවත්වාගෙන යන්න ඕනේ. රට ඇතුළට එන විදේශ විනිමය වැඩි කරන්න ඕනේ. රටින් පිටට ගලා යන විදේශ විනිමය අඩු කරන්න ඕනේ. ගෙවුම් ශේෂ හිඟිය මේකේ දක්වලා තියෙනවා ජංගම ගිණුමේ හිඟිය දළදේශීය නිෂ්පාදනයේ 100%කට වඩා වැඩි වෙන්නේ නැති ආකාරයට රාජ්‍ය කළමනාකරණය කරන්න ඕනේ. ඒ කල යුතු ආකාරයේ පිළිබඳ 55ක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සම්මත කරලා තියෙනවා. එක 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනත. 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත. මේ පනත් පහම සම්පූර්ණයෙන් ඇතුළත් කරලා මම මීට කලින් ආර්ථික පංචායුධය කියලා ලංකාව ආණ්ඩුකරණය පිළිබඳ 2048 වෙනකන් පාර්ලිමේන්තුව සම්මත කරලා තිබෙන නීති පිළිබඳ වෙනම කෘතියක් පිටු 675ක අපි මීට කලින් කරා. ඒක රටට වැදගත් වෙන නිසා. ඉතින් මේ අනපනත් වල තියෙන විධිවිධාන වලට අනුව තමයි අනුර කුමාර දිසානායක මහත්තයා මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙන්නේ. ඔව්. ඔබතුමා ඒක
කියන්නේ 21 ඔබතුමා 21 රැළියට සහභාගී වෙනවද? නෑ. මම පක්ෂ දේශපාලනය කරන්නේ නැහැ. ජාතික දේශපාලනය කරනවා. අපි රජය රටේ ජනයා විශ්වාස කරලා තියෙනවා අපි කාටවත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. විසඳීම සඳහා හැකියාව තියෙන එකම බලවේගය අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ මේ මාලිමා රජය කියන ආණ්ඩුව. ඒ ආණ්ඩුවට කරගෙන යන මාර්ග සිතියමක් වැඩපිළිවෙලක් අවශ්‍ය අනපනත් සියල්ල අපි ඉන්නකොට අපේ රජය රනිල් වික්‍රමසිංහ රජය විසින් සකස් කළා ජාත්‍යන්තර එකගතා ඇති කරක් තියෙනවා. ඉතින් ඒක කරන් යන්න එයාට නිශ්චිත කාලයක් දෙන්න ඕනේ. ඒ කාලය තුලදී හොඳින් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ අයට තවදුරටත් ආණ්ඩු කිරීමේ ප්‍රශ්නයක් නැහැ නේ. එමෙ ඉෂ්ට වෙන්නේ නැත්නම් එතකොට අපි ඒ වෙලාවේදී 2028 9 දී නැවත මේ ඒට විකල්ප ඒ වැඩපිළිවෙල කෙරෙන්නේ නැත්නම් ඊට වඩා කාර්යක්ෂමව කාට හරි කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව එතකොට සාකච්ඡා කරන්න. ඒ කියන්නේ විපක්ෂයේ මේ බොරුවට සම්බන්ධලා තියෙනවා. නෑ ඒක විපක්ෂයේ වගකීමනේ. විපක්ෂයේ මම නෑනේ මම විපක්ෂයේ සමාජිකයෙක් දැන් නෙමෙයි. විශ්වාසඥයෝ විසින් මේ විචාරක විසින් දකින්නේ ඒක බොරුවට සම්බන්ධලා වෙලා මේ විපක්ෂයේ පොඩි කාර්යයක් තියෙනවා. නෑ ඒගොල්ලන්ට විපක්ෂයට කාර්යභාරයක් තියෙනෝනේ. විපක්ෂයේ ජනයාගේ අර මෙතුම සඳහන් කළා වගේ ගොවියන්ගේ ප්‍රශ්න, වැටුප් පිළිබඳ ප්‍රශ්න, මේ අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න, ජීප්‍රත ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න යනාදිය ගැන විපක්ෂයේ සාකච්ඡා කරන්න ඕනේ. ඒකනේ විපක්ෂයේ മന്ത്രിවරු පත් කරලා යන්න තියෙන්නේ. ඉතින් ඒක හොඳයි. දැන් මේ මොහොතේ ජීප් එහෙම දෙන එක මොකද හිතන්නේ? ඒක ගැන නෙමෙයි මම හිතන්නේ. මම හිතන්නේ අර්බුදය ඇති වෙච්ච වර්ෂයේදී ලංකාවේ තනි ආනයන ද්‍රව්‍ය ලෙස खनिज तेल ආනයනය කරන්න ගිහිල්ලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 4897ක්. තෙල් පිටරටින් ලංකාවට ගේන්න ඇමරිකානු ඩොලර් බිලියන 4997ක් ගිහිල්ලා තියෙනවා. මේ රටේ අවුරුද්දක් මිනිස්සු මුළු රටේම තේ වගා කළා. රබර් වගා කළා. පොල් වගා කරලා. මැණික් ගල්ලා. මිනිරම් ගල්ලා. කෘෂිකාර්මික භාණ්ඩයි ඛනිජමය අපනයන වලින් ඒ අවුරුද්දේ ලබාගෙන තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 2641යි. දැන් මුළු රටක් අවුරුද්දක් වැඩ කළා තේ වවලා, රබර් වවලා, පොල් වවලා, සුළු කෘෂි භෝග වවලා, මැණික් ගල්ලා, මිනිරම් කළා අපි ඔක්කොම හොයාගන්නේ 2641යි. තෙල් විතරක් ගේන්න යනවා 2897ක්. ඒ කියන්නේ අපි මුළු රටක් රටේ ජනතාවක් රටේ භූමි සම්පත් සියල්ල යොදවලා මේ හම්බ කරන ආදායමෙන් විදේශ විනිමය ඉපයුමෙන් 54ක් යන්නේ 54ක තෙල් බිලක් විතරයි ගෙවන්න පුළුවන්. ඒ තරම් විශාල තෙල් බිලක් තියෙනකොට අපි කල්පනා කළ යුත්තේ වාහන 1400ක් ගෙන්නනවද කියන එක ගැන නෙමෙයි. තියෙන විශාල ජාතික අර්බුදයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟේ ඇති වෙන්නේ අපි ලබන ආදායමට වඩා වැඩියෙන් අපි වියදම් කරනවා. ඒක ගැන ජාතික කතා බහක් තමයි ඇති විය යුත්තේ. මේ කැබ් 1000 ගණක් ගෙන්නනවද තව ඒ වාහන ගෙන්නනවද කියන එක නෙමෙයි. ඒක මේ රටට ඔරොත්තු දෙනවද? අපි තේ රබර් පොල් මැණික් අනික් ඒවා ඔක්කොම අපනයනය කළා 2641ක් හොයාගෙන ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරගෙන ඒකත් මදිව 4897ක ඛනිජ තෙල් ගේනවා නම් අවුරුද්දකට කොහොමද මේ රට ඉස්සරහට යන්නේ? ඒක නිසා මේ ජාතික ගැටලුව පිළිබඳ තමයි රට වශයෙන් සංවාදයට ලක් විය යුත්තේ. නැත්නම් අපි එකිනෙකාට බැන ගැනීමෙන් හෝ දේශපාලන අවලාද නැගීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. right. දැන් රටේ අලලුණු ගැටලුවක් කියන මේ මොහොත. ආණ්ඩුව වැඩ කරනවා කොයි විදිහද? ඒවනම් සිල්ලර කරුණුනේ ඒක නෙමෙයි ජාතික ප්‍රශ්න හමුවේ මේ. නෑ ඒක රාජ්‍ය නොහැකියාව පිළිබඳ ගැටලුවක් තියෙන්නේ. ඒකට කෙටි කාලීන වශයෙන් කෘෂිකාර්මික අංශයේ දිගු කාලීන කළ යුතු දේ ආර්ථික පරිවර්තන පනතේ තියෙනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගොවියගේ ප්‍රශ්නේ විසඳන්න නම්
මේ කෘෂි නවීකරණය තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීත්වයේ ඉහළ නැංවීම තමයි ඒකට විසඳුම ලෙස දක්වලා තියෙන්නේ. මේ එදිනෙදා දේවල් වලට සිය සරල දේවල් වලින් මේ අර මහා ජාතික අර්බුදයක් විසඳෙන්නේ නැහැ. ඒකවත් මැනේජ් කරගන්න බැරි වෙයි කියන කතාවක් චෝදනාවට එන්නේ. නෑ ඒ සාමාන්‍යයකට චෝදනා මම ඒ චෝදනාව කරන්නේ.